හරි. 2020 ප්‍රතිශත ගාන සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ 2020 දෙවෙනි කොටසේ පළවෙනි ගාන. ඉස්සෙල්ලාම ගාන ළඟට ගන්න. ගාන කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අමල් 112ක වාර්ෂික සුළු පොලියට බැංකුවකින් රුපියල් 50000ක් වර්ෂ දෙකක් සඳහා ණයට ගනී. මොකක්ද කියන්නේ 112ක වාර්ෂික සුළු පොලියකට අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා රුපියල් 50000ක් ණයට අරන් තියෙනවා. ඒකම පළවෙනි කොටස. ඔහු එම වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලී මුදල සොයන්න කියලා කියනවා. බලමු මොකක්ද කියන්නේ කියලා. අමල් කියලා කෙනෙක් ඉන්නවලු. එයා අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා රුපියල් 50000ක් සුළු පොලියට අරන් තියනවලු. පොලී වර්ග ගත්තොත් දෙකක් තියෙනවානේ. ඕගලන්ට සුළු පොලිය සහ වැල් පොලිය කියලා කොටස් දෙකක් තියෙනවා. සුළු පොලියේදී වෙන්නේ සෑම අවුරුද්දක් පාසාම පොලී මුදල එකම අගයකින් තමයි අය කරන්නේ. ඒ කියන්නේ පොලී මුදල වැඩි වෙන්නේ නැහැ. වැල් පොලියේදී වෙන්නේ හැම අවුරුද්දක් පාසාම පොලී මුදල කිසියම් ප්‍රමාණයකින් වැඩි වෙනවා. දැන් හිතන්නකො නිකන් පළවෙනි අවුරුද්දේදී රුපියල් 100ක් පොලිය විදිහට ගත්තොත් දෙවෙනි අවුරුද්දේදී 150. තුන්වෙනි අවුරුද්දේදී 200. ඒ වගේ කලින් ගානට වඩා කලින් අවුරුද්දට වඩා පොලිය එන්න වැඩි වෙන එක තමයි අපි වැල් පොලියේදී කරන්නේ. වැල් පොලියේදී වෙන්නේ. ගණන් බලන්නකො. අපෙන් අහන්නේ වර්ෂ දෙක සඳහා ගෙවිය යුතු මුළු පොලී මුදල. එකපාරම හොයන්නත් පුළුවන් නැත්නම් වෙන වෙනම හොයන්නත් පුළුවන්. මම වෙන වෙනම හොයන්නම්. ඉස්සෙල්ලා බලමු වසරකට ගෙවිය යුතු පොලිය. වසරකට ගෙවිය යුතු පොලිය. ණයට අරන් තියෙන්නේ 50000යි. ඔය 50000න් 112ක් තමයි අවුරුද්දකට අය කරගෙන තියෙන්නේ. වසරකට පොලිය හොයන්න 50000 අරගෙන වැඩි කරන්න ඕනේ 112න්. සුළු කරගෙන යන්න. බිංදු දෙකකට බිංදු දෙකක් කැපුව හැකි. බිංදු දෙක චුට්ටක් මම අමතක කරන්නම්. 12 වරක් පහ ගත්තොත් 60යි. උත්තරේ එනවා රුපියල් 60යි බිංදු දෙකක් දාන්න අමතක කරපු රුපියල් 6000ක් කියලා එනවා අවුරුද්දකට පොලිය. අපෙන් අහන්නේ අවුරුද්දකට පොලිය නෙමෙයි. අපෙන් අහන්නේ එම වර්ෂ දෙක සඳහාම ගෙවිය යුතු පොලී මුදල. සුළු පොලියේදී මං කියවනේ පොලිය වැඩි වෙන්නේ නැහැ කියලා. පළවෙනි අවුරුද්දේදී 6000යි නම් දෙවෙනි අවුරුද්දේදී 6000යි. තුන්වෙනි අවුරුද්දේදී 6000යි. දැන් මෙයා ණයට අරන් තියෙන්නේ අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා. අවුරුදු දෙකකට ගෙවන්න ඕනේ පොලී මුදල් මට හොයන්න පුළුවන්. මෙන්න මේ රුපියල් 6000 දෙකෙන් ගුණ කරලා ගෙවිය යුතු මුළු පොලිය. ගෙවිය යුතු මුළු පොලිය හොයන්න පුළුවන් 6000 දෙකෙන් වැඩි කරලා. 6000 දෙකෙන් වැඩි කරන්න. උත්තරේ එනවා රුපියල් 12000ක් කියලා. ඔන්න ඔකයි පළවෙනි කොටසෙන් අපෙන් අහලා තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි එක බලන්න. දෙවෙනි කීදී මෙහෙම කතාවක් කියන්නේ. අමල් ඔහු ලබාගත් ණය මුදල 15%ක වාර්ෂික වැල් පොලියක් ගෙවන ස්ථාවර තැන්පත් ගිණුමක අවුරුදු දෙකක් සඳහා තැන්පත් කරයි. දෙවන වර්ෂයේ ආරම්භයේදී ගිණුමේ ඇති මුළු මුදල සොයන්න. හරි. මේ ගත්ත 50000 එයා ගිහිල්ලා අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා 15%ක වාර්ෂික වැල් පොලියක් ගෙවන බැංකුවක තැන්පත් කරනවලු. අපෙන් අහන්නේ වසර දෙකක් අවසානයේදී ගෙවන්න ඕනේ මුළු මුදල. මුළු මුදල මම කෙලින්ම ගෙවිය යුතු නෙමෙයි. හම්බෙන මුළු මුදල තමයි අහන්නේ. කියන්නේ ගිණුමේ තියෙන මුළු මුදල තමයි අහන්නේ. ඕක මම එකපාරම හොයන්නම් මෙන්න මේ. මොක ක්‍රම දෙකකට තියෙනවා. මම ඉස්සෙල්ලා ලේසි ක්‍රමයෙන් හදන්නම්. මුළු මුදල එකපාරම හොයන්න. මුළු මුදල ණයට අරන් තියෙන්නේ 50000යි. ඔය 50000 මම අරගෙන වැඩි කරනවා. දැන් බලන්නකෝ. අපිට මේක කියන්නේ පොලිය ප්‍රතිශතයේ විදිහට 115යි කියලා. 115ක් තමයි පොලිය ප්‍රතිශතයේ විදිහට අය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ රුපියල් 100ක් ණයට ගත්තොත් පොලිය විදිහට රුපියල් 15ක් අරන් තියෙනවා. එතකොට කීයක් ඔක්කොම ගෙවලා තියෙනවද? ඔක්කොම එතකොට ගෙවලා තියෙනවා 115ක්. ඔය තර්කය මම මෙතෙන් ගෙනල්ලා පාවිච්චි කරනවා. ගෙවිය යුතු මුළු මුදල හොයන්න මෙන්න මේ 50000 අරගෙන වැඩි කරනවා. දැන් පොලිය ප්‍රතිශතයේ 15යිනේ. මුළු මුදලක් නේ හොයන්නේ. ගෙවිය යුතු මුළු මුදල ඒක හින්ද වැඩි කරනවා 100ට 115කින්. මොකද 100ක් ගත්තොත් පොලිය ප්‍රතිශතයේ 15යි නම් ගෙවලා තියෙනවා 115. කෙලිම මුළු මුදලනේ හොයන්නේ. පොලියක් එහෙම නෙමෙයි. එතන ඒකයි මම වැඩි කරන්නේ 100ට 115 කියන. ඔය ඇවිල්ලා අවුරුද්දකට ගෙවන්න ඕනේ මුළු මුදල. දැන් මෙයා අවුරුද්දකට හම්බෙන මුළු මුදල. දැන් මෙයා අවුරුදු දෙකක කාල සීමාවක් සඳහා තමයි
ඔය 50000 ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරලා තියෙනවා. වසර දෙකකට අවසානයේදී ගෙමේ හම්බෙන මුළු මුදලනේ හොයන්න ඕනේ. ඒක හින්දා තවත් 100ට 115කින් ගුණ කරනවා. ඔන්න ඔහොමයි හොයන්නේ. අවුරුදු 3ක් නම් තවත් 100ට 115කින්. අවුරුදු 4ක් නම් තවත් 100ට 115කින්. ඔහොමයි එන්නේ. අවුරුදු 2ක් සඳහා මෙයාගෙන් තැන්පත් කරන හින්දා මම 115 වේවා 2කින් වැඩි කරා. හරි. සරු කරන්න යන්න. බිංදු 2කට බිංදු 2ක් කැපුවේ. බිංදු 2කට බිංදු 2ක් කැපුවේ හැකි. 5 වැඩි කිරීම 115 වැඩි කිරීම 115. හරි. සරු කරන්න යන්න. 115 වේවා 2ක් වැඩි වෙලා තියෙනවා. ඉස්සෙල්ලා ඒ දෙක ගුණ කරලා බලන්න. 5 සරක් 5 ගත්තොත් 25යි 5 දැම්මා 2ක් ඉතුරුයි. 5 සරක් 1 ගත්තොත් 5යි ඉතුරු 2යි 7යි. 5 සරක් 1 5යි. 1 වරක් 5 5යි. 1 වරක් 1 1යි. 1 වරක් 1 1යි. 1 වරක් 5 5යි. 1 වරක් 1 1යි. 1 වරක් 1 1යි. මේ සෙට් එකම දැන් එකතු කරන් යන්න. 5යි 7යි 5යි එකතු වුණාම 12යි 2 දැම්මා 1ක් ඉතුරුයි. 5යි 5යි 10යි 1යි 11යි ඉතුරු 1යි 12යි. 2 දැම්මා 1ක් ඉතුරුයි. 1යි 1යි 2යි ඉතුරු 1යි 3යි. එතනින් 1යි. ඔය වෙන 115 115 වැඩි කරා වෙන සංඛ්‍යාව. මෙයා තවත් පහ ඉලක්කමකින් වැඩි කරන්න ඕනේ. වැඩි කරගෙන යන්න. 5 සරක් 5 ගත්තොත් 25යි 5 දැම්මා 2ක් ඉතුරුයි. 5 සරක් 2 10යි ඉතුරු 2යි 12යි. 2 දැම්මා 1ක් ඉතුරුයි. 5 සරක් 2 ගත්තොත් 10යි ඉතුරු 1යි 11යි. 1 දැම්මා 1ක් ඉතුරුයි. 5 සරක් 3 15යි ඉතුරු 1යි 16යි. 6 දැම්මා 1ක් ඉතුරුයි. 5 සරක් 1 5යි ඉතුරු 1යි 6ක් කියලා එනවා. උත්තරේ එනවා වසර දෙකක් අවසානයේදී මෙයාගේ ගිණුමේ තියෙන මුල මුදල රුපියල් 66125ක් කියලා. ඕක තමයි අපෙන් දෙවෙනි කොටසෙන් අහන්නේ. මේක හදන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ඕක තමයි දෙවෙනි කොටසෙන් අහන්නේ. සාමාන්‍යයෙන් අපි පේපර් එකක් ලියන්න ඕනේ. ලියන්න පුළුවන් කෙටිම ක්‍රමයකටනේ. ඒකයි මම මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරන්නේ. ඊට පස්සේ බලන්න දෙවෙනි එක. දෙවෙනි එකෙන් කියන්නේ මෙන්න මේම දෙයක්. වසර දෙකක් අවසානයේදී ඔහුගේ ස්ථාවර තැන්පත් ගිණුමේ ඇති මුළු මුදල ලබාගෙන බැංකුවේ ණය මුදල හා පොලිය ගෙවා ණය නිදහස් වේ. දැන් ඔහු ළඟ රුපියල් 4000කට වඩා වැඩි මුදලක් ඉතිරි වන බව පෙන්වන්න. හරි. මේකෙදි කරලා දෙන්නේ මෙහෙමයි. 50000ක් 112ක වාර්ෂික සුළු පොලියකට අවුරුදු 2ක කාල සීමාවක් සඳහා මෙයා ණයට අරන් තියෙනවා. ඒ ගත්ත 50000 ගිහලා ඊට පස්සේ account එකක දානවා 115ක වාර්ෂික වැල් පොලි ප්‍රතිශතයකට. එතකොට යාට වසර දෙකක් අවසානයේදී රුපියල් 66125ක් හම්බ වෙනවා. මෙයා ඊට පස්සේ කරන්නේ මේ හම්බෙන මුළු මුදල පාවිච්චි කරලා මෙතනින් ගත්ත ණයට ගත්ත 50000යි හම්බෙන මුළු ඒ කියන්නේ ගෙවන්න ඕනේ මුළු පොලි මුදලයි යන දෙකම ගෙවනවා. ඔය ඔක්කොම ගෙවන්නේ මෙතනින් හම්බෙන මේ රුපියල් 66125න්. මං ඉස්සෙල්ලාම බලන්න දැන් අපෙන් අහන්නේ එහෙම ගෙවුවට පස්සේ මෙයාගේ අතේ රුපියල් 4000කට වඩා ඉතිරි වෙන බව පෙන්වන්නේ කියලා තමයි කියන්නේ. මෙතනදී මම මෙහෙම දෙයක් ඉස්සෙල්ලා කරන්නම්. මෙයා ණයට ගත්තේ 50000ක් නේ. එතකොට ඒකට පොලිය රුපියල් 12000ක් එයා ගෙවලා තියෙනවා. ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල හොයන්න. ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ණයෙන් නිදහස් වීමට ගෙවිය යුතු මුළු මුදල. ඕක ඉස්සෙල්ලා හොයන්න. මෙයා ණයට අරන් තියෙන රුපියල් 50000යි. 50000 අනිවාර්යයෙන්ම ගෙවන්න එපා. ඊට අමතරව තව රුපියල් 12000ක් පොලියක් විදිහට ගෙවන්න ඕනේ. ඒක තමයි මෙතනින් හෙව්වේ. ණය නිදහස් වෙන්නේ ඒ කියන්නේ 50000කට අමතරව තව 12000ක් ගෙවන්න ඕනේ. මුළු මුදල හොයන්න ඔන්න ඔය දෙක එකතු කරන්න. ඔය දෙක එකතු කරාම එයි රුපියල් 62000ක් කියලා. ඔය ඇවිල්ලා ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ මුළු මුදල. ඔය 62000 ගෙවන්නේ කොතනින්ද? මෙන්න මේ හම්බෙන 66125න්. අපිට ගාණ කියන්නේ මෙහෙම දෙයක්. මේ 66125 පාවිච්චි කරලා මෙන්න මේ 62000 ගෙවුවට පස්සේ මෙයාගේ අතේ රුපියල් 4000කට වඩා වැඩි මුදලක් ඉතිරි වෙන බව පෙන්වන්න කියලා. දැන් ඊළඟ පියවරට මම කරන්නේ මෙන්න මේ 66125 පාවිච්චි කරලා 62000 ගෙවුවට පස්සේ මෙයාගේ අතේ ඉතිරි වෙන ප්‍රමාණය හොයන එක. ඉතිරි ප්‍රමාණය. ඒක හොයමු. ඒක හොයන්නේ කොහොමද? අතේ තිබ්බ රුපියල් 66000යි
ඕක පාවිච්චි කරලා තමයි මෙන්න මේ 2000 ගෙවන්නේ 66000ක් නෙමෙයි 66125 යතේ තිබ්බේ. මේක පාවිච්චි කරලා තමයි මෙතන 62000 ගෙවන්නේ. ඉතිරි ප්‍රමාණය හොයන්න මෙන්න මේ ප්‍රමාණයෙන් ඒ කියන්නේ 66125න් අඩු කරනවා 62000ක්. 66125න් අඩු කරමු රුපියල් 62000ක්. ටග්ගාල සුළු කරගෙන යමු. 5න් බිඳුවක් අඩු කරාම 5යි, 2කින් බිඳුවක් අඩු කරාම 2යි, 1කින් බිඳුවක් අඩු කරාම 1යි, 6න් 2ක් අඩු කරාම 4යි, 6න් 6ක් අඩු කරාම 0යි. උත්තරේ එනවා රුපියල් 4125ක් කියලා. අපිට ගාණ කියන්නේ එහෙම ගෙවුවට පස්සේ ඉතිරි වන ප්‍රමාණය රුපියල් 4000කට වඩා වැඩි වෙන බව පෙන්වන්නේ කියලා. උත්තරේ කීයක්ද ආවේ? උත්තරය ආවේ රුපියල් 4125යි කියලා. 4125 කියන්නේ රුපියල් 4000කට වඩා වැඩි ප්‍රමාණයක්. මට ඒකින්ද කියන්න පුළුවන්. එම නිසා 4125 විශාලයි රුපියල් 4000යි කියලා. එනම් ඒ කියන්නේ ණයෙන් නිදහස් වූ පසු මේක අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. ණයෙන් නිදහස් වූ පසු රුපියල් 4000කට වඩා වැඩි මුදලක් මෙයාගේ අතේ ඉතිරි වෙයි කියලා අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. 4000කට වඩා වැඩි මුදලක් ඉතිරි වේ. 4000කට වඩා වැඩි මුදලක් ඉතිරි වේ. ඔන්න ඔහමයි ඔය ගාන හැදෙන්නේ. මෙන්න මේ කොටස හදන කෙටි ක්‍රමයෙන් තමයි මම මේක හැදුවේ. ඉස්සෙල්ලා ඔගේ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. වීඩියෝ එක නවත්තලා අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරි. ඊට පස්සේ මම දැන් මෙන්න මේක හදන්න පුළුවන් අනිත් ක්‍රමය පෙන්නන්නම්. අනිත් ක්‍රමයෙන් හැදුවත් එන්නේ මෙන්න මේ උත්තරේම තමයි. 66125. බලමු මොකක්ද අනිත් ක්‍රමය කියලා. අනිත් ක්‍රමය ගත්තොත් මෙන්න මේක. මට පුළුවන් ওই වැල් පොලිය ගාන හදන්න. මෙන්න මේ විදියට. මෙයා ණයට අරගත්ත රුපියල් 50000ම ගිහිල්ලා බැංකුවේ තැන්පත් කරනවානේ. එතකොට මෙයාට අවුරුද්දක් අවසානයේදී පොලියක් හම්බ වෙනවා. මම ওই පොලිය මුදලේ ඉස්සෙල්ලා හොයන්නම්. පළමු වසරට පොලිය. මේ ඇවිල්ලා දෙවෙනි කොටස හදන්න පුළුවන් අනිත් ක්‍රමේ. පළමු වසරට පොලිය. මෙන්න මේ විදිහට හදන්නේ මේක. පළමු වසරට පොලිය. රුපියල් 50000 යා ගිහින් තැන්පත් කරන්නේ. ඕකෙන් 100%ක් තමයි පොලිය විදිහට හම්බෙන්නේ. පළමු වසරට පොලිය හොයන්න පුළුවන්. රුපියල් 50000 අරගෙන වැඩි කරනවා 100%. බිංදු දෙකකට බිංදු දෙකක් අපමු. 15 ඒවා පහක් වෙනවා 75යි කියලා. බිංදු දෙකක් අමතක කරානේ. ඒකත් දාන්න. පළමු වසරට පොලිය එනවා රුපියල් 75000ක් කියලා. එතකොට දෙවෙනි පියවර විදියට හොයන්න වෙන්නේ පළමු වසර අවසන් වන විට මොකක්ද පළමු වසර අවසන් වන විට හමු වෙන මුළු මුදල. මෙතන හමු වෙච්ච මුළු මුදලක් තියෙන්නේ. මෙයා ගිහින් බැංකුවකනේ තැන්පත් කරන්නේ. රුපියල් 50000ක් තැන්පත් කරනවා. පළවෙනි අවුරුද්දට රුපියල් 7500ක් හම්බ වෙනවා. පළමු වසර අවසන් වෙනකොට එයාට හම්බෙච්ච මුළු මුදල හොයන්න පුළුවන්. 50000ට එකතු කරනවා රුපියල් 7500. උත්තරේ නෝ රුපියල් 57500ක් කියලා. ඊට පස්සේ දැන් මෙයාට දෙවෙනි වසරේකට පොලියක් හම්බ වෙනවානේ. ඔය දෙවෙනි වසරේට පොලිය හම්බෙන්නේ මෙන්න මේ රුපියල් 57500න් 115ක් එළියට. මම ඒකින්ද දෙවන වසරට පොලිය හොයන්නම්. වැල් පොලියේදී වෙන්නේ ඔන්න ඔය වගේ කතාවක්. දෙවෙනි වසරට පොලිය. දෙවෙනි වසරට පොලිය අය කරන්නේ 57500න් කොච්චරක්ද? 115ක්.
බිඳු දෙකකට බිඳු දෙකක් කැපුව හැකි 575 ඒවා 15ක් කියලා එනවා. 575 ඒවා 15ක් කියලා එනවා. මම එකපාරම 15 සරක් චක්‍රයෙන් වැඩි කරගෙන යනවා. 15 සරක් 5 ගත්තොත් 75යි. 75න් 5 දැම්මා 7ක් ඉතුරුයි. 15 සරක් 7 ගත්තොත් බලන්නකෝ. 15 ඒවා දෙකක් ගත්තොත් 30යි. 4ක් ගත්තොත් 60යි. 6ක් ගත්තොත් 90යි. 7ක් ගත්තොත් එනවා 105යි. 105යි ඉතුරු 7යි ගත්තොත් 112යි. 112න් 2 දැම්මා 11ක් ඉතුරුයි. 15 සරක් 5 ගත්තොත් 75යි. 75යි ඉතුරු 11යි ගත්තොත් එහෙම 86ක් කියලා එනවා. ඔන්න එනවා දෙවෙනි අවුරුද්දට පොලිය. හරි. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් දෙවෙනි වසර අවසන් වෙනකොට මෙයාගේ account එකේ තියෙන මුල් මුදල. ඒ කියන්නේ හමු වෙන මුළු මුදල. හමු වෙන මුළු මුදල. හමු වෙන මුළු මුදල හොයන්න පුළුවන්. පළවෙනි අවුරුද්ද අවසන් වෙනකොට මෙයාගේ account එකේ රුපියල් 57500ක් තිබ්බා. ඔය 57500ට හම්බෙන මුළු පොලිය එකතු කරන්න පුළුවන් දෙවෙනි අවුරුද්දට කීයක්ද? රුපියල් 8625ක්. ඔය දෙක එකතු කරලා හමු වෙන මුළු මුදල හොයන්න පුළුවන්. 57500ට එකතු කරන්න තියෙන්නේ 8625. එකතු කරගෙන යන්න. 5යි බිඳුව එකතු වුණොත් 5යි. 2යි බිඳුව එකතු වුණොත් 2යි. 6යි 5 එකතු වුණොත් 11යි. 1 දැම්මා 1ක් ඉතුරුයි. 8යි 1යි ගත්තොත් 9යි. 9යි 7යි ගත්තොත් 16යි. 6 දැම්මා 1ක් ඉතුරුයි. 5 ඉතුරු 1යි 6යි. උත්තරේ එනවා රුපියල් 66125ක් කියලා. මේ ගානම මෙතනත් ඇවිල්ලා තියෙනවා. ඕක තමයි ඔය වැල් පොලි ගාන හදන දෙවෙනි ක්‍රමය. ඕකත් අඩුපාඩු තියෙනවා නම් සටහන් කරගන්න. ඕකත් දන්නේ නැත්නම් හදාගන්න. මොකද සමහර අවස්ථාවලදී අපිට සමහර ගැටලු මෙන්න මේ ක්‍රමයට හදන්න වෙනවා. මේ ක්‍රමේ නැතුව මේ ක්‍රමයට හදන්න වෙනවා. නිකමට වගේ ගාන කැවුවොත් එහෙම දෙවෙනි වසරට අය කරගන්න පොලිය කීයද කියලා. දෙවෙනි වසරට හම්බෙන පොලිය කීයද කියලා අහුවොත් එහෙම මේකෙන් අපිට හොයන්න බෑනේ. එහෙම වුණොත් එහෙම මෙන්න මේ පියවර අනුගමනය කරලා තමයි ගාන හදන්න වෙන්නේ. ඒ වගේ ගානක් ඇහුවොත් එහෙම ගාන මෙන්න මේ විදිහට හදන්න දැනගන්න ඕනේ. ඒක හින්දා මෙන්න මේකත් දන්නේ නැත්නම් විතරක් සටහන් කරගන්න. ඔන්න ඔහමයි 2020 ප්‍රතිශත ගාන හැදෙන්නේ. හරි.